Baldwin the Fourth of Jerusalem යනු ඉතිහාසයේ අතිශය විශේෂ සහ වීර රජකි. ඔහු ලෙපර් කිං ලෙස ප්‍රසිද්ධ වූයේ කුඩා වයසේදීම ලෙප්‍රසී රෝගයට ගොදුරු වූ නිසාය. එහෙත් එම රෝගය ඔහුගේ ශක්තිය, ධෛර්යය සහ නායකත්වය කිසිවිටකත් බිඳ දමන්නට සමත් වූයේ නැහැ. 1174 වසරේදී වයස අවුරුදු 13ක් පමණක් තිබියදී ඔහු කින්ග්ඩම් ඔෆ් ජෙරුසලම්හි රජු බවට පත්විය. එම කාලය තුළ මුස්ලිම් හමුදා නායකයා වූ සැලදින් අතිශය බලවත් යුද නායකයෙකු ලෙස නැගී සිටියේය. නමුත් බෝල්ඩ්වින් ද ෆෝර්ත් තම රෝගී තත්ත්වය මධ්‍යයේ පවා අසාමාන්‍ය යුද බුද්ධියෙන් සහ ධෛර්යයෙන් තම රාජ්‍යය ආරක්ෂා කළේ. විශේෂයෙන් 1177 දී සිදු වූ බැටල් ඔෆ් මොන්ට්ගිසාඩ් යුද්ධයේදී බෝල්ඩ්වින් ද ෆෝර්ත් ඉතා සුළු හමුදාවක් සමග සැලදින්ගේ විශාල හමුදාව පරාජය කළේ. එය ඉතිහාසයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලෙස සැලකි. රෝගයින් දුර්වල වී සිටියත් ඔහු අශ්වයෙකු මත නැගී සටන මෙහෙය වූ බව සඳහන් වේ. බෝල්ඩ්වින් ද ෆෝර්ත් ගැන මිනිසුන් අදටත් ගෞරවයෙන් කතා කරන්නේ අසනීපයක් තිබියදී අත් නොහැර සටන් කළ නිසා. තම ජනතාව වෙනුවෙන් අවසන් හුස්මත කැප වූ නිසා, භය නොමැති නායකයෙකු වූ නිසා, තරුණ වයසකදීම අසීමිත වගකීම් දරාගත් නිසාය. ඔහුගේ ජීවිත කතාව සැබෑ ධෛර්යය, කැපවීම සහ නොවටන ආත්ම ශක්තියේ සංකේතයක් ලෙස අදටත් සැලකේ.